සුබ දවසක් සියලු දෙනාටම. මම රන්සන ජයකොඩි. එතකොට මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මගේ වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 15 වෙනි වීඩියෝ එක. අපි කොහොමද අපේ සෙලර්ගේ ස්ටෝ පේජ් එක ඩිසයින් කරගත්තේ කියලා ඩිසයින් පාර්ට් එක තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි යමු අපේ කෝඩ් එකට. එතකොට මම කලින් වීඩියෝ එකේදී අපේ ඩෑෂ්බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන එක, එතකොට ඒක ඩිසයින් ඒ දේවල් කතා කරා. දැන් මේකෙදී අපි බලන්නේ අපේ ඩෑෂ්බෝඩ් එකේම තව කොටසක් වෙන ස්ටෝ කොටසේ ෆ්‍රන්ට් එන්ඩ් එක ගැන තමයි මේ වීඩියෝ එකේ මම කරන්නේ. මම ඉස්සෙල්ලාම PHP කන්ඩිෂනල් එකක් යූස් කරලා තියෙනවා $cap equals store front කියලා. මේ දෙකෙන් වෙන්නේ user front end tab එක ක්ලික් කරොත් විතරක් මේ page එකට render වෙන එක. ඊට පස්සේ එතන section එකක් දාලා BG white shadow SM කියලා දීලා තියෙනවා. මේක main section එකට මම BG white සහ body shadow small එකක් දීලා තියෙනවා. clean look එක ගන්න. ඇතුලේ තියෙන div එකට tailing max w7xl සහ max auto use කරලා තියෙන්නේ page එකේ center කරලා side margin හරියට තියාගන්න. මේකට මම flexbox use කරලා තියෙනවා. mobile view එකේදී title සහ buttons එකකට යට එකක් vertical තියන්න මම උදව් වෙනවා මේකෙන්. හැබැයි screen එක ලොකු වෙද්දී small flex row කියන එකෙන් horizontal alignment එකකට auto change වෙනවා. justify between use කළේ title එකේ left එකට button එක right එකට push කරන්න. ඊට පස්සේ මෙතන text button අපි style කරගෙන තියෙනවා මේ විදිහට. ඊළඟට අපි බලමු sorting and filtering bar එක හදලා තියෙන විදිය. මේක අපි ගොඩක් වෙලාවට use කරන්නේ functional requirements වලට උදව් වෙන classes. එතකොට බලන්න මේ section එකේ sticky.32 z30 කියලා use කරලා තියෙනවා. මේකෙන් වෙන්නේ user page එක scroll කරද්දී මේ bar එක උඩ stuck කරලා තියෙන එක තමයි. එතකොට z30 දැම්මේ අනිත් elements යට වෙන්නේ නැතුව මේක උඩට එන්න. ඊට පස්සේ මෙතන drop down එක clean විදියට කරගන්න මෙතනදී මම border grade 300 සහ rounded LG දීලා තියෙනවා. ඊට පස්සේ එතන focusing ring to focusing ring to 600 විදියට මම මෙතන දීලා තියෙනවා. ඒක දීලා තියෙන user කෙනෙක් drop down එක select කරද්දී blue color outline එකක් එන්න මේක උදව් වෙනවා. ඒක user experience එකට ගොඩක් වැදගත්. ඊට පස්සේ එතන right side එකේ මම drawing 10 of 100 skills කියලා display කරලා තියෙනවා. එතන මම on board use කළේ numbers ටික highlight කරලා පෙන්නන්න. ඊපස්සේ අපි මේක back end එකත් එක්ක contact කරාම active product ගන්න dynamic විදිහට පෙන්නන්න පුළුවන්. ඒකට මම මෙතන store font view කියන comment එකෙන් තමයි මේ section එක start කරන්නේ. එතකොට මේ section එකට මම දීලා තියෙනවා මේ section එකට මම max w7xl සහ max auto use කරලා තියෙනවා. මේකෙන් එන්නේ screen size එක කොච්චර ලොකු වුණත් content එක මැද තියාගන්න එක. ඊට පස්සේ මම ty12 කියලා දීලා තියෙනවා. මේකෙන් තමයි grid එකට උඩ සහ යට ලොකු breathing space එකක් padding එකක් ලැබෙන්නේ. එතකොට content එකට clean premium look එකක් එනවා. ඊට පස්සේ මෙතන මම අපේ grid එකට ආපුවා grid එක නම් copies 3ක් තමයි දාගෙන තියෙන්නේ. එහෙනම් එකක් explain කරාම අනිත් ඒවා explain කරන්න දෙයක් නැහැ. තුන මේකයි. ඊට පස්සේ මෙතනට ආපුවම මෙතන grid එක start කරන div එකට මම මෙතන grid calls 1 sm grid calls 2 කියලා මෙහෙම class දීලා තියෙනවා. මේකේ gap 3 කියන එකට අමතරව MB12 කියලා margin button එකක් දාලා තියෙනවා. ඒක දාලා තියෙන්නේ grid එක ඉවර වුණාම තියෙන pagination button එක mix වෙන්නේ නැතුව පහලින් ලස්සනට gap එකක් තියාගන්න. ඊට පස්සේ
මෙතන අපේ කාඩ් එකට ආවට පස්සේ මෙතන මම ක්ලාස් එක දීලා තියෙනවා BGY සහ rounded LG කියලා. මේකෙන් ලස්සනට highlight වෙනවා. ඊට පස්සේ මේකේ shadow class එක use කරලා තියෙන්නේ කාඩ් එක lift වෙලා තියෙන look එක ගන්න. හැබැයි user කෙනෙක් hover කරද්දී තව shadow එක ලොකු වෙනවා. hover shadow LG දාලා තියෙන හින්දා. ඊට පස්සේ transition shadow class එක නිසා shadow එක වෙනස් වෙන්නේ ගොඩක් smooth විදියට. ඒක UX එකට ගොඩක් professional touch එකක් දෙනවා. ඊට පස්සේ අපේ මෙතන කාඩ් එකේ main view එකට overflow hidden කියලා දීලා තියෙනවා. මේක දීලා තියෙන්නේ kernel වලින් content එක එළියට යන එක නවත්තන්න. විශේෂයෙන්ම hover කරද්දී image එක zoom වෙන්න group class එක මම parent div එකක් දාලා තියෙනවා. group class එක දැම්මම තමා ඇතුලේ තියෙන image එකට කියන්න පුළුවන් wall card hover එකේදී zoom වෙන්න කියලා. ඊට පස්සේ මෙතන product image එකේ මම relative div එකක් ඇතුලේ දාලා තියෙනවා. එතකොට මේකේ මම H48 කියලා දීලා තියෙනවා. image ඔක්කොම එකම height එකකට තියාගන්න. ඊට පස්සේ image එකක් මම මෙතන src කරගෙන තියෙනවා. ඊට පස්සේ edit close කරලා තියෙනවා. ඊට පස්සේ status badge එකට ආවට පස්සේ මෙතන div එකක් දාලා class එකක් දාලා absolute දීලා top 3 එකයි right 3 එකයි දීලා තියෙනවා. ඒක ඊට පස්සේ span එකක් දාලා ඒක class දීලා main විදිහට css apply කරගෙන තියෙනවා. ඒක active කියලා දීලා තියෙනවා. ඊට පස්සේ level badge එක ඒකත් ඒ තියෙනවා div එකක් දාලා class එකක් දීලා absolute top 3 left 3 කියලා දීලා දෙනවා. ඒක level එකකට ගන්න. ඊට පස්සේ product info එකට ආවට පස්සේ ඒකේ class එකක් දීලා b4 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ h3 tag එකක් දාලා UI UX design කියලා ඒක දාගෙන තියෙනවා අපි. ඊට පස්සේ මෙතනින් rating එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ price එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ action එක මේ විදිහට හදාගෙන තියෙනවා. මුලින්ම තියෙන edit button එක click කළාම වෙන්නේ අපේ product edit.php කියන page එකට අරන් යන එක. හැබැයි ඒක නිකම්ම යන්නේ ඒක එක ID එක කියන product ID එක pass කරනවා. මේක get method එකෙන් මේක වෙන්නේ get method එකෙන්. එතකොට ඊළඟ page එකේ system එක අඳුර ගන්නවා අපි edit කරන්න හදන්නේ මොන product එකද කියලා. ඊට පස්සේ මෙතන deactive logic එක මේ deactive button එක මේක අපි data product id 1 කියලා attribute එකක් දාලා තියෙනවා. මේක දැම්ම අපි JavaScript වලින් මේ id එක හඳුනා ගන්න පුළුවන් වෙන button එක click කරාම අපේ page එක refresh වෙන්නේ නැතුව ajax use කරලා database එකේ මේ product එක active ද inactive ද කියලා toggle කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ button දෙකම සමාන width එකක් ගන්න flex 1 දීලා තියෙනවා. mobile එකේදී උනත් ලේසියෙන් click කරන්න පුළුවන් වෙන්න. edit button එක සහ highlight කරලා තියෙන user ගේ ප්‍රධාන edit button එක highlight කරලා තියෙන එක user ගේ ප්‍රධාන වැඩේ හින්දා එතන කරගන්න තියෙන. deactive button එක රතු පාටකින් පෙන්වන්නේ ඒක click කරාම product එකේ store font එකෙන් අයින් වෙන නිසා user ට පොඩි warning එකක් වගේ එක පෙන්වන්න ඕන නිසා. එතකොට මේක තමයි අපේ actions button වලින් වෙන්නේ. මේ තියෙන කාඩ් වලින් ඒ ටිකම තමයි වෙන්නේ. ඒක කොපි තියෙන්නේ. එතකොට මේක තමයි මේ වීඩියෝ එකේ අන්තිම කොටස. play generation බලන එක user product ගොඩක් තියෙන වෙලාවට ලස්සනට pages අතර මාරු වෙන මේක වැදගත්. මම play generation link ටික center කරගන්න flex justify center කියලා දීලා තියෙනවා. item center කියලා use කරලා තියෙනවා. ඊට පස්සේ MTA class එකෙන් grid එකේ ඉඳන් ලස්සනට බලත top margin එක මේකට දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී page number 2 එකේදී මම BG blue 600 සහ text white use කරලා තියෙන්නේ user දැනට ඉන්න page එක highlight කරලා පෙන්නන්න. අනිත් buttons වලට border gray 300 දාලා තියෙනවා.
ඒවා ඉනැක්ටිව් කියලා පෙන්වන්න. මේක හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකකට අත්‍යවශ්‍ය දෙයක්. ඊට පස්සේ මම හැම ලින්ක් එකකටම OpenPG Play 50 කියලා දාලා තියෙනවා. එතකොට යූසර් මවුස් එක බටන් එක උඩට ගෙනියද්දි පොඩි කලර් චේන්ජ් එකක් කරනවා. ඒ වගේම ඇක්ටිව් බටන් එකේ හෝවර් එකට හෝවර් ටෙක්ස්ට් බ්ලැක් කියලා යූස් කරලා තියෙනවා. යූසර්ට පැහැදිලිව පේන්න. ඊට පස්සේ අන්තිමට මෙතනදී PHP English එකෙන් අපි ස්ටෝක් ඔන් ටැබ් එක පටන් ගත්ත කන්ඩිෂනල් ලොජික් එක ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ include footer.php මෙතන include කරගෙන full page එකේ footer එක මෙතන load කරලා තියෙනවා. ඒක මේක තමයි අපේ photo එකේ front end part එක output එක අපි බලමු. එතකොට output එකට ආවන් පස්සේ home page එකේ දෙහෙම තමයි තියෙන්නේ. අපි සෙලර්ගේ dashboard එකට ගිහිල්ලා dashboard එකෙන් තමයි public store එකට යන්න ඕනේ. public store එකට ගිහිල්ලා මේ විදිහට තමයි තියෙන්නේ. ඒකට අපි public store එකේ front end එක විතර කරන්න දෙනවා. add skill button එක click කරා අපිට මේ විදිහට new product එකක් register කරගන්න යන්න පුළුවන්. එතකොට මේක තමයි අපේ public store එකේ front end part එක. මම ඊගාව explain කරපු පැහැදිලිව කියලා. thank you හැමෝටම එනවා. ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.